හායි හැමෝටම අද අපි කතා කරන්නේ ජනප්‍රියම සුපිරිවීරයෙක් ගැන. සිවිල් වෝ එකේදී ටෝනි ස්ටාක් එක්ක එකතු වෙලා සටන් කළාට පස්සේ පීටර් පාකර් ආපහු එන්නේ තමන්ගේ සාමාන්‍ය පාසල් ජීවිතයට. එයාට ඕන ඉක්මනින්ම ඇවෙන්ජර් කෙනෙක් වෙන්න. හැබැයි ටෝනි කියන්නේ එයා තාම එකට සූදානම් නෑ කියලා. මේ අතරේ තමයි නිව්යෝක් නගරයේ වල්චර් කියලා දරුණු සතුරෙක් මතුවෙන්නේ. බලමු එහෙනම් මේ පුංචි ස්පයිඩි කොහොමද තනියෙන් සතුරෙක්ට මුහුණ දෙන්නේ කියලා. කතාව පටන් ගන්නේ 2012 නිව්යෝක් සටනින් පස්සේ. ඒඩ්‍රියන් ටූම්ස් කියන්නේ නගරේ සුද්ධ කරන කම්කරුවෙක්. හැබැයි ටෝනි ස්ටාර්ක්ගේ මැදිහත් වීමෙන් රජයේ ඒ රස්සාව උදුරගත්තම ටූම්ස් කේන්තියට තමන් ගාව තියෙන පිටසක්වල තාක්ෂණය පාවිච්චි කරලා හොර ආයුධ හදලා විකුණන්න පටන් ගන්නවා. අවුරුදු 8කට පස්සේ පීටර් පාකර් තමන්ගේ පාසල් වැඩයි ස්පයිඩර්මෑන් විදිහට කරන පොඩි වීරක්‍රියයි කර ඉන්නවා. පීටර්ගේ රහස එයාගේ යාළුවා වුණ නෙඩ් දැනගන්නවා. ටූම්ස්ගේ කණ්ඩායම මේ පිටසක්වල ආයුධ පාවිච්චි කරලා කරන අපරාධ පීටර්ට අහම්බෙන් දැක ගන්න ලැබෙනවා. පීටර් මේ ගැන හොයන්න ගිහින් වල්චර්ගේ අතින් මැරෙන්න යනකොට ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන් ඇවිත් එයාව බේර ගන්නවා. ටෝනි කියන්නේ පීටර්ට මේ දේවල් වලට මැදිහත් නොවි සාමාන්‍ය ළමෙක් වගේ ඉන්න කියලා. හැබැයි පීටර් ඒක අහන්නේ නැහැ. එයා නෙඩ් එක්ක එකතු වෙලා ටෝනි යාගේ ඇඳුමේ දාලා තිබ්බ ආරක්ෂක සීමාවන් අයින් කරලා අලුත් බලයන් පරීක්ෂා කරනවා. වොෂින්ටන් වලදී පීටර් තමන්ගේ යාළුවෝ ටික ලොකු අනතුරකින් බේර ගන්නවා. හැබැයි පස්සේ නිව්යෝක් වල ෆෙරි බෝට්ටුවක සිද්ධ වුණ සටනකදී බෝට්ටුව දෙකට කැඩිලා මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා. ආයෙත් අයන් මෑන් ඇවිත් ඒක බේරලා පීටර්ගේ නොසැලකිලිමත්කමට දඬුවමක් විදිහට එයාගේ සුපිරි ඇඳුම ආපහු උදුර ගන්නවා. පීටර් කියනවා I'm nothing without this suit. If you're nothing without this suit, then you shouldn't have it. Okay? පීටර් ආපහු පාසල් ජීවිතයට අවධානය දෙන්න පටන් ගන්නවා. එයා තමන් ආදරය කරන ලීස් එක්ක හෝම් කමින් ඩාන්ස් එකකට යනවා. හැබැයි එතනදී පීටර් තේරුම් ගන්නවා ලීස්ගේ තාත්තා තමයි වල්චර් කියලා. ඒඩ්‍රියන් ටූම්ස්. පීටර්ගේ රහස ටූම්ස් දැනගන්නවා. ටූම්ස් පීටර්ට තර්ජනය කරලා කියනවා එයාගේ වැඩවලට බාධා නොකර ඉන්න කියලා. ටූම්ස් ලෑස්ති වෙන්නේ ඇවෙන්ජර්ස් ටවර් එකේ ඉඳන් අලුත් මූලස්ථානයට බඩු අරන් යන යානයක් කොල්ලකන්න. පීටර් තමන්ගේ පරණ ඇඳුම ඇඳගෙන සටනට යනවා. යානය කෝනි අයිලන්ඩ් වෙරළට කඩාගෙන වැටෙනවා. එතනදී පීටර් සහ ටූම්ස් අතර දරුණු සටනක් ඇති වෙනවා. ටූම්ස්ගේ යාන්ත්‍රික ඇඳුම පුපුරන්න යන වෙලාවේ පීටර් තමන්ගේ සතුරව බේර ගන්නවා. පීටර් ටූම්ස්ව පොලිසියට බාර දෙනවා. අවසානයේදී ටෝනි ස්ටාර්ක් පීටර්ගේ වීරකම අගය කරලා එයාට අයන් ස්පයිඩර් ඇඳුම දීලා ඇවෙන්ජර් කෙනෙක් වෙන්න ආරාධනා කරනවා. හැබැයි පීටර් එක ප්‍රතික්ෂේප කරලා සාමාන්‍ය මිනිසුන්ගේ වීරයෙක් විදියට ඉන්න තීරණය කරනවා. මිඩ් ක්‍රෙඩිට් එකේදී ටූම්ස් හිරගෙදරදී මැක්ගාගන් හෙවත් ස්කෝපියන්ව මුණ ගැහෙනවා. ගාගන් අහනවා ස්පයිඩර්මෑන් කවුද කියලා දන්නවද කියලා. හැබැයි පීටර් තමන්ගේ ජීවිතේ බේරපු නිසා ටූම්ස්ගේ රහස හෙළි කළේ නෑ. ඉතින් ඔන්න ඔහොමයි පීටර් පාකර් තමන්ගේ වටිනාකම තේරුම් ගත්තේ. දැන් එයා මාවල් ලෝකයේ ප්‍රධාන වීරයෙක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු අකුණු දෙවියන්ගේ 3 වෙනි සටන. මේකෙදි හල්ක් සහ තෝර් ආයෙත් මුණ ගැහෙනවා. ඒ සුපිරි වීඩියෝ එක මිස් කරගන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරන්න. හැමෝටම ජය වේවා.